ඕගොල්ලොත් මේ වගේ ලස්සන වීඩියෝ හදන්න කැමතිද? ඔයාලා මේ වගේ ලස්සනට වීඩියෝ එඩිට් කරන්න ආසයි. ඔයාලා වීඩියෝ එඩිට් කරන්න පාවිච්චි කරන්නේ Premiere Pro වගේ කම්ප්ලෙක්ස් software එකක්ද? Premiere Pro වලින් එඩිට් කරන්න තේරෙන්නේ නැද්ද? එඩිට් කරන්න දන්නවා. හැබැයි කාලය අපද යනවාද? CapCut වීඩියෝ එඩිට් කරන්න හොඳයිද? ඇයි ඒ? එතකොට CapCut එක ඩෙස්ක්ටොප් වලට තියෙනවද? එම තියෙනවා නම් ඒක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද? මේ හැම දෙයක් ගැනම අපි වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. දවසක් ඒවා ඔයගොල්ලෝ සියලු දෙනාටම ඔයගොල්ලෝ මේ එකතු වෙන ඔරටෙක් කේසල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම අද කියලා දෙන්නේ ඔයගොල්ලන්ට කොහොමද CapCut desktop version එක ඔයගොල්ලන්ගේ laptop එකට හරි desktop එකට හරි install කරන්න කියලා. මම ඔයගොල්ලන්ට කිව්වා වගේ ගොඩක් කට්ටිය edit කරන්නේ Premiere Pro වගේ complex software වලින්. හැබැයි edit කරන්න අමාරු ඒ වගේම දන්නේ නැති කෙනෙක්ට ඒ වගේ software එකක් ගොඩක් අමාරුයි ඒවයින් edit කරන්න. ඒගොල්ලන්ට තියෙන හොඳම solution එක තමයි මේ user friendly interface එකක් තියෙන video ලේසියෙන් edit කරන්න ගන්න පුළුවන්. කාලය අපතේ යන්නෙත් නැති CapCut කියන software එක. මේක අපිට මුලින්ම බලා ගන්න පුළුවන් උනේ mobile phones වලට විතරයි. ඊට පස්සේ මේගොල්ලෝ Windows PCs වලට විතරක් desktop version එකක් හඳුන්වලා දුන්නා. ඉදිරියට අපිට මේකේ Mac version එකකුත් බලා ගන්න පුළුවන් වේවි. යාළුවනේ මේ CapCut software එක අපිට කීප විදිහකටම download කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පළවෙනියට ලේසියම ක්‍රමය කියලා දෙන්නම්. ඒ තමයි Microsoft Store එකෙන් download කරගන්න එක. ඔයගොල්ලෝ දන්නේ නැති යාළුවනේ Microsoft Store එක කියන්නේ නිකන් අපේ ෆෝන් වල Play Store එක වගේ. Microsoft ලා අපිට දීලා තියෙනවා විවිධ app download කරගන්න පුළුවන් app එකක්. application එකක්. ඒකෙන් අපිට පුළුවන් CapCut එක download කරගන්න. ඔයගොල්ලෝ මෙන්න මේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ Windows icon එක උඩ ක්ලික් කරලා නැත්නම් ඔයගොල්ලන්ගේ keyboard එකේ තියෙන Windows button එක ක්ලික් කරන්න. නැත්නම් මෙන්න මෙතන search bar එකේ search කරන්න Microsoft Store කියලා. ඕගලන්ට මෙන්න මේ වගේ එකක් නිකන් බෑග් එකක් වගේ එකක් තුල කොටු හතරක් තියෙනවා පාට. ඒක මෙන්න මෙතනින් ඕපන් දෙන්න නැත්නම් මෙන්න මෙතන ගිහලා ඩබල් ක්ලික් කරන්න. මම මෙතනින් ඕපන් දෙනවා. ඔව් එතකොට මෙන්න මේක ඕපන් වුණා. මෙන්න මෙතන තියෙන මෙන්න මේ search bar එකට ගිහිල්ලා search කරන්න CapCut කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒවි මෙන්න මේ විදිහට එක app Adobe Express Photos Express මේ Adobe Express එක ඊට පස්සේ මෙන්න මෙතන CapCut තියෙන මෙතන next video editor මෙතන Wondershare Filmora ඒ වගේ ගොඩක් video editing apps අපිට දීලා තියෙනවා මේකේ අපිට download කරගන්න ඕනේ CapCut නේ. ඒකට මෙන්න මෙතන ඔයගොල්ලෝ click කරන්න. ඔයගොල්ලන්ට මේක හොයාගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ තව පොඩ්ඩක් පල්ලෙහාට මේ scroll කරලා මේක හොයාගන්න. ඊට පස්සේ මට දැන් මෙතන තියෙනවානේ. මේක ඇතුළේ ඔයගොල්ලෝ ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හන්ද අප්ඩේට් කියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉන්ස්ටෝල් කරලා නැත්නම් මේක get හරි ඉන්ස්ටෝල් කියලා හරි තියෙවි. එතකොට මෙතන ඉන්ස්ටෝල් දෙන්න. ඊට පස්සේ මේක normal application එක download වෙන විදිහටම ඔයගොල්ලන්ගේ PC එකට download වෙනවා. හරි. දැන් කවුරු හරි මේ විදිහට Microsoft Store එක නැති කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලෝ යන Google Chrome එකට හරි ඔයගොල්ලන්ගේ තියෙන Microsoft Edge එකට හරි මොකක් හරි browser එකකට යන්න ගිහිල්ලා ඉවර වෙලා search කරන්න ඒකේ search bar එකේ CapCut කියලා. නැත්නම් ඔයගොල්ලෝ CapCut download කියලා search කරන්න. දීලා enter කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පළවෙනියට link එකක් එනවා. ඒක තමයි CapCut ලගේ official website එක. මම මේ link එක ඔයගොල්ලන්ට පල්ලෙහාට description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ link එකෙන් මේ website එකට එන්න. මම මේ විදිහට මේක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක දෙකක් තියෙනවා try online for free download කියලා. මේ try online for free කියන්නේ අපිට CapCut ලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් online වීඩියෝ එඩිට් කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. මේ download කියන්නේ අපිට download කරගන්න පුළුවන් මේක. එතකොට ඔයගොල්ලෝ මෙතන download කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ෆයිල් එක download වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ file explorer එක හරි නැත්නම් this PC එක හරි open කරගන්න. මම මේ විදිහට මගේ this PC එක open කරගන්නවා. එතන download කියලා tab එකක් ඇති. ඒක හොයලා එතෙන්ට යන්න. එතන අපි මෙන්න මේ විදිහට download කරගත්තු CapCut file එක තියෙනවා. ඕගොල්ලෝ එක double click කරලා open කරගන්න. normal open කරගන්න විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක open වෙනවා. මම මේක open කරගන්න යන්නේ. මම මේක මෙහෙම
ක්ලෝස් කරනවා. මොකද මම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන හන්ද. so ඊට පස්සේ CapCut software එකෙන් ඔයාලට message එකක් එනවා your computer can run CapCut smoothly කියලා. ඒක ඔයා confirm දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ කම්පියුටර් එක ටෙස්ට් කරනවා ඔයා CapCut එක smoothly run වෙන්න පුළුවන්ද කියලා. CapCut එකට 2GB වගේ RAM එකකින් උනත් PC එකක run වෙන්න පුළුවන්. ඒක හන්ද කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා. ඊට පස්සේ ඕගොල්ලෝ CapCut එක ඕපන් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම මෙන්න මේ විදිහට CapCut එක ඕපන් කරගත්තා. මේකට තමයි කියන්නේ අපි CapCut එකේ වෙල්කම් ස්ක්‍රීන් එක කියලා. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන sign in කියලා බටන් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ට පුළුවන් CapCut එකට sign in වෙන්න. ඔයගොල්ලෝ දන්නා ඇති CapCut කියන්නේ TikTok එක බේස් කරගෙන හැදිච්ච video editing software එකක්. ඉතින් ඔයගොල්ලන්ට TikTok account එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් TikTok account එකෙන් CapCut එකට login වෙන්න. නැත්නම් Facebook account එකකින් නැත්නම් Google account එකකින්. ඔයගොල්ලන්ට කැමති නම් sign in වෙන්න. මම CapCut desktop version එක ගැන ඉස්සරහට series එකක් කරන් ඉන්නවා. මේක තමයි ඒ series එකේ පළවෙනි වීඩියෝ එක. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ කොහොමද හරියටම CapCut desktop version එක ඔයගොල්ලන්ගේ laptop එකට හරි නැත්නම් PC එකට හරි ලේසියෙන්ම download කරගන්න කියලා. මේ වීඩියෝ එක mobile phone එකෙන් බලපු කෙනෙක් ඉන්නවා නම් CapCut වලින් වීඩියෝ edit කරන්න ආසයි උනාට PC එකක්වත් laptop එකක්වත් නැති ඒගොල්ලන්ට පුළුවන් CapCut mobile version එක download කරගන්න. මම short video එකක් කරා කොහොමද CapCut mobile version එක download කරගන්න කියලා. ඔයගොල්ලන්ට දැන් මේ වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. එහෙම අවුන කට්ටිය ඉන්නෝ නම් මේ අද වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒ සැනින් ඒකේ notification එකක් ගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහායින් comment කරන්න. ආයේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්.